සුබ අලුත් අවුරුද්දක් සියලුම මකර ලග්න හිමියන්ට 2026 වර්ෂයේ මකර ලග්න හිමි ඔබට 2026 වර්ෂයේ පලාපල කියන්න තමයි අපි සූදානම් වෙන්නේ. එතකොට සාමාන්‍ය ස්වරූපයේ ශනිගෙන් පාලනය වෙන මකර රාශියට අදාළව සාමාන්‍ය ස්වරූපය ඔබ වගකීම් ගන්න සහ වෘත්තීය දක්ෂතාවයකින් යුතු අය තමයි මකර ලග්න හිමියෝ. ඒ වගේම තමයි උත්සාහය සහ ධෛර්යය තියෙන අය. ඒ වගේම තමයි දිගු කාලීන සැලසුම් තියෙන අය. ඉතා ඉවසිලිවන්ත අය තමයි මකර ලග්න හිමියෝ වෙන්නේ ස්වරූපයෙන්. ඊට අමතරව 2026 වර්ෂයේදී ඔබ ප්‍රධාන වශයෙන් රැකියාව, පවුල, සමාජය තුල තවදුරටත් වගකීම් දැරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි නීතිය, විනය, දක්ෂතා සම්බන්ධව කටයුතු කරන්න වෙනවා. ඒ වගේම තමයි විශාල වගකීම් බාර දීම ඔබට ලැබෙනවා. ඒ වගේම එම වගකීම් නිසියාකාරව ඉටු කිරීමෙන් ඔබට වටිනාකම් ලැබීමට නියමිත වර්ෂයක් තමයි 2026 වර්ෂය. ඒත් එක්කම කියනවා නම් අධික වැඩ සහ කාලය බෙදා ගැනීමේ අපහසුතාවය ඔබට ලැබෙනවා. ඒ කියන්නේ කාලය කළමනාකරණය කිරීමේ අපහසුතාවයක් ඔබට ඇති වෙන්න පුළුවන්. ඔබට ලැබෙන අධික වැඩ සහ වගකීම් ප්‍රමාණය නිසාවෙන්ම. ඒ වගේම කතා කරොත් රැකියාව සහ වෘත්තීය ජීවිතය සම්බන්ධව කළමනාකරණය, රාජ්‍ය, ව්‍යාපාර, මානව සම්පත් කළමනාකරණය, ආර්ථික, ගෘහ ව්‍යාපාර කරන අයට ගොඩක් වෙලාවට වාසනාවන්ත වර්ෂයක් වෙනවා 2026 වර්ෂය. තමන්ගේ ආදායම වැඩි කර ගැනීමේ හැකියාව සහ වෘත්තීය සාර්ථකත්වය ඇති කර ගැනීමට. ඒ වගේම තමයි වැඩ අධික වෙනවා වගේම තමයි ඒවා දිගු කාලින වර්ධනයන්ට හේතු වෙනවා. ඒ වගේම තමයි යම් කිසි රැකියාවල නිරත අයට අලුත් වගකීම් සහ අලුත් තනතුරු ලැබීමේ වාසනා ගුණය 2026 වර්ෂය තුල මකර ලග්න හිමියන්ට ලැබෙනවා. ඒ වගේම තමයි මුදල් සම්බන්ධව කතා කරනකොට ස්ථායී ආදායම් ලැබෙනවා. ස්ථාවර ආදායම් එක්කම ඔබ උත්සාහ කරන්න ඕන දිගු කාලීන ආයෝජනවලට අත දාන්න. ඒ වගේම තමයි ලැබෙන ආදායම් දිගු කාලීනව ආයෝජනය කිරීමට යහපත් අවස්ථා, යහපත් ස්ථාන ලැබෙන, යහපත් ගිවිසුම්ගත කිරීම, යහපත් විදිහට ගිවිසුම්ගත වෙන්න අවස්ථා ලැබෙන වර්ෂයක් විදිහට 2026 වර්ෂය සලකන්න පුළුවන් මකර ලග්න හිමියන්ට. ඒ වගේම තමයි පවුලේ වාසි, දේපල, උරුම ඔබට ලැබෙන වර්ෂයක් විදිහට 2026 වර්ෂය සලකන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරොත් ආදරය සහ විවාහය සම්බන්ධයෙන් විශ්වාසය කළ හැකි ගැඹුරු සම්බන්ධතා ඇතිවීමට ඉඩකඩ තියෙනවා 2026 අවුරුද්දේ. ඒ වගේම තමයි නව ආදර සම්බන්ධතා සඳහා සැලසුම් හදන වර්ෂයක් විදිහට කියන්න පුළුවන් මකර ලග්න හිමියන්ට. ඒ වගේම තමයි අධික උද්වේගය සහ ඊර්ෂ්‍යාව සම්බන්ධව ඔබ වගකීම ගන්න වෙනවා ආදරය කරනකොට. ඒ නිසා ඒ දේවල් මග හරවාගෙන ඒ දේවල් පාලනය කරගනිමින් කටයුතු කිරීම වාසිදායක වෙනවා. විවාහ ජීවිතයේදී පවුලේ සහභාගීත්වයෙන් වැඩ කටයුතු කිරීම සමගියට පවුලේ සමගිය පවත්වා ගැනීමට ඉවහල් වෙනවා. ඒ නිසා තනියම රාජකාරී කරන්න යනවට වඩා, තනියම පවුලේ වැඩ කරනවට වඩා සහයෝගයෙන්, පවුලේ ඥාතීන් එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කිරීම අනිත් පවුල්වල සමගිය වගේම තමන්ගේ පවුලේ පැවැත්ම තහවුරු කරගන්න හේතු වෙනවා 2026 වර්ෂයේදී. ඒ වගේම තමයි 2026 වර්ෂයේ අවසානයේ ඔබ යම්කිසි පරිවර්තන කීපයකට පත් වෙනවා. ඔබ පුරුදු වෙනවා ආශාවන් සහ තරංකාරීත්වය පාලනය කරගන්න මේ 2026 වර්ෂයේදී අවසානයේදී. ඒ වගේම ඔබ පුරුදු වෙනවා දීර්ඝ කාලීන අරමුණු පිළිබඳ අවබෝධයක් ගන්න. ඒ කියන්නේ ඉක්මනට දෙයක් වෙන්නේ නැහැ. කාලයක් බලාගෙන ඉන්නවා. දීර්ඝ කාලීනව යම් කිසි දෙයකින් ඔබ විශාල දියුණු, විශාල ප්‍රතිලාභයක් අත් කරගන්නවා. ඒ නිසා ඔබ අවබෝධ කරගන්නවා දීර්ඝ කාලීන අරමුණු පිළිබඳව. ඒ වගේම තමයි අතීතයේ සිද්ධ වෙච්ච දුක්ඛම් කටළු දුක අතහැරීම මේ 2026 වර්ෂයේදී සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔබට 2026 වර්ෂයේදී දෙන්න පුළුවන් උපදෙස් නම්
මුදල් සම්බන්ධව සැලසුම් හා ශක්තිමත් පාලනයක් පවත්වාගෙනමින් කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමා වගකීම් ඉටු කිරීමේදී විනය පවත්වාගෙන යාම අත්‍යවශ්‍යයෙන් කිරීම වැදගත් වෙනවා. එතකොට මකර ලග්න හිමියන්ට සමස්තයක් විදිහට ගත්තාම වැඩ වගකීම් සහ ස්ථායීතාවය මගින් ශක්තිමත් කරන වසරක් විදිහට තමයි 2026 වර්ෂයේ මකර ලග්න හිමි ඔබට වාසනාව ගෙන දෙන්නේ.